චුට්ටක් එක හිතලා බලන්න. නෑ හිතලා බලන්න නෑ. චුට්ටක් එක හිතලා බලන්න. මේක පෝස්ට් කරලා හිතන්න මම පාඩම කරන් යනවා. හරි. ඔන්න හොඳට අහගන්න මේ කියන කතාව. අපි ගත්තොත් වෘත්ත චලිතයක්. වෘත්ත චලිතයක් ගත්තාම අපි වෘත්ත චලිතයක් ගත්තාම දැන් හිතන්න මේ තියෙන වෘත්ත චලිතයක් කියලා. අපි වෘත්ත චලිතයක් ගත්තාම අපි වෘත්ත චලිතයක් අරන් මෙන්න මෙහෙම මේකේ මේ වෘත්තය ඔස්සේ භ්‍රමණය වෙනවා කියලා හිතන්නකො. මෙන්න මෙයාගේ මොකක් හරි සලකන දිශාව. මම හිතනවා මේ තිරස් දිශාව. තිරස් දිශාව මේ තියෙන්නේ. ඒක මෙන්න මෙතනට අරන් මේ තියෙන්නේ. මොකක් හරි වෘත්ත චලිතයක සලකන ලද දිශාවක් ඔස්සේ එයාගේ ප්‍රක්ෂේපණය ගත්තාම එයාගේ ලම්බක ප්‍රක්ෂේපණය ගත්තාම මේ තියෙන්නේ මේ ලම්බ ප්‍රක්ෂේපණය. තිරස් දිශාව ඔස්සේ ලම්බ ප්‍රක්ෂේපණය මේ තියෙන්නේ. කියන්නේ මේ වෘත්ත චලිතය මෙහෙම යද්දී හරියට නිකන් මෙන්න මෙයාගේ අපේ මේ වස්තු පාඩුවේ වෘත්ත චලිතය යනවා. අපි මොකද්ද කරන්නේ? අපි උඩින් ගහන ටියුබ් ලයිට් එක. දැන් මේ උඩ තියෙන ටියුබ් ලයිට් එක. හරිද? ටියුබ් ලයිට් එකක් තියෙනවා. මේ ටියුබ් ලයිට් එකෙන් මේ වස්තුවේ හෙවණල්ල වැටෙනවා මෙන්න මෙතන. හරිද? වස්තුවේ හෙවණල්ල වැටෙනවා මෙන්න මෙතන. දැන් මෙයා වෘත්ත චලිතයේ දෙද්දි මෙයා ඉන්නේ මෙන්න මෙතන. එතකොට අපේ හෙවණල්ල තියෙන්නේ මෙන්න මෙතන. දැන් එයා යනවා මෙන්න මෙතනට. වස්තුවේ හෙවණල්ල මෙන්න මෙතන. මෙයා යනවා මෙන්න මෙතනට. මෙන්න මෙතන. ඊට පස්සේ එයා මෙන්න මෙතනට එද්දි හෙවණල්ල යම් මොහොතක් නැවතිලා තියෙනවා. ඇයි මේ හෙවණල්ල දැන් මෙයා මෙන්න මෙහෙට එද්දි අපි මේ තිරස් සංගතකයේ තිරස්ව තියෙන අදාළ ප්‍රවේගය ටික ටික අඩු වෙනවා. අපිට වෙනවා මෙන්න මෙයා චුට්ටක් වේදෙන මොහොතේ නතර වෙලා ඉන්නවා. දැන් අපි වස්තු එනවා මෙන්න මෙහෙට. හෙවණල්ලත් දැන් ටික ටික ආයි දැන් හෙවණල්ල කලින් මෙන්න මෙහෙට ගියේ. දැන් හෙවණල්ල මෙන්න මෙහෙට එන්න ගන්නවා. ඉන්නේ මෙන්න මෙතන. වස්තුව ඉන්නේ මෙන්න මෙතන. හෙවණල්ල ඉන්නේ මෙන්න මෙතන. වස්තුව මෙහෙම එනවා. හෙවණල්ල මෙන්න මෙතන. වස්තුව මෙහෙම. හෙවණල්ල මෙහෙම. මෙහෙම යනවා. හරිද? වස්තුව මෙන්න මෙතෙන්ට එද්දි හෙවණල්ල එනවා මෙන්න මේ කොනට. ඊට පස්සේ ආයි වස්තු දැන් මෙන්න මෙතන. හෙවණල්ල ආයි දැන් හෙවණල්ල මෙන්න මෙහෙට ආවා. ආයි දැන් මෙයා මෙහෙට යන්න ගන්නවා. එතකොට මෙන්න මේ හෙවණල්ල කියලා හිතන්න බා. හිතන්න මෙන්න මේ වෘත්ත චලිතයේ අපේ මේ වෘත්ත චලිතයේ සල්කපු දිශාවක් එක්ක තියෙන මොකක් හරි සලකන දිශාවක තියෙන ලම්බ ප්‍රක්ෂේපණය තියෙනවා. මේ ලම්බ ප්‍රක්ෂේපණය හරියටම සරල අනුවර්තී චලිතයක්. ඔයගලන්ට ඒක පැහැදිලිව පේන්නේ මෙන්න මේක මෙහෙම ගත්තොත්. මෙන්න දින අපේ වස්තුව. හරිද? මෙන්න මෙයා ඔන්න මෙන්න වෘත්ත චලිතයේ යෙදෙනවා. එතකොට පේනවද පල්ලෙහා දින යාගේ ලම්බ ප්‍රක්ෂේපණය. පල්ලෙහා තියෙන යාගේ තිරස් දිශාවට තියෙන ලම්බ ප්‍රක්ෂේපණය. හොඳට බලන්න උඩ එක්කෙනා යෙදෙන වෘත්ත චලිතයක තමයි. උඩ වස්තුව යන්නේ වෘත්ත චලිතයක තමයි. හැබැයි එයාගේ ලම්බ ප්‍රක්ෂේපණය යන්නේ කොහොමද? එයාගේ ලම්බ ප්‍රක්ෂේපණය සරල අනුවර්තීය චලිතයක්. එයාගේ ලම්බ ප්‍රක්ෂේපණය සරල අනුවර්තීය චලිතයක්. එතකොට ඕනම වෘත්ත චලිතයකට අදාළ ඕනම වෘත්ත චලිතයක ලම්බ ප්‍රක්ෂේපණයට අදාළ සරල අනුවර්තී චලිතයක් තියෙනවා. ඕනම වෘත්ත චලිතයකට අදාළව සරල අනුවර්තීය චලිතයක් තියෙනවා. එහෙනම් ඕනම සරල අනුවර්තීය චලිතයකට අදාළව වෘත්ත චලිතයක් තියෙන්නත් ඕනේ. එහෙනම්
ඕනම සරල අනුවර්තී චලිතයකට අදාළව වෘත්ත චලිතයක් තියෙන්නත් ඕන. වෘත්ත චලිතයක් තියෙන්නත් ඕන. එතකොට ඒ ඕනම ඒ කියන්නේ අපි මේ සලකපු සරල අනුවර්තී චලිතයට අදාළ වෘත්ත චලිතයේ කෝණික ප්‍රවේගය තමයි ඔමේගා කියලා කියන්නේ. කෝණික ප්‍රවේගය තමයි ඔමේගා කියලා කියන්නේ. මෙයාගේ කෝණික ප්‍රවේගය තමයි ඔමේගා කියලා කියන්නේ. දාගන්න වාක්‍යයක් මෙහෙම. වාක්‍යයක් දාගන්න මෙහෙම. සරල අනුවර්තී චලිතය සහ වෘත්ත චලිතය අතර සම්බන්ධතාවය. සරල අනුවර්තී චලිතය සහ වෘත්ත චලිතය අතර සම්බන්ධතාවය. 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 ඊට පස්සේ ලියගන්න මෙහෙම. වෘත්තාකාර පතයක ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක් සලකමු. ඒකාකාර කෝණික ප්‍රවේගයෙන් චලනය වන වස්තුවක් සලකමු. චලනය වන වස්තුවක් සලකමු. චලනය වන වස්තුවක් සලකමු. එම චලිතයේ තෝරාගත් රේඛීය දිශාවක් ඔස්සේ විභේදනය හෙවත් රේඛීය දිශාවක් ඔස්සේ විභේදන කොටස හෙවත්
ලම්බ ප්‍රක්ෂේපණයේ චලිතය සලකා බලමු. ලම්බ ප්‍රක්ෂේපණයේ චලිතය සලකා බලමු. ලම්බ ප්‍රක්ෂේපණයේ චලිතය සලකා බලමු. මම මේ පොයින්ට් එක පොසිෂන් 1 කියන්න ඕන ගන්නවා P1 කියලා. හරිද? මෙයා P1. එතකොට එයාට අදාළ ලම්බ ප්‍රක්ෂේපණයේ පිහිටීම මම ගන්නවා P1 dash. P1 dash. හරිද? මොන දැන් මේක තමයි මෙයාගේ අරය. අපි හිතමු එයා පටන් ගන්න පිහිටීම මේක. හරිද? සුළු මොහොතකට පස්සේ එයා ඉන්නවා මෙන්න මෙතන. හරිද? එයා ඉන්නවා මෙන්න මෙතන. සමහරවිට මෙතන සංඥාචක ගද්දී චුට්ටක් ඔයගලන්ට පැටලෙන්න පුළුවන්. මේ ඔලු තියාගන්න මෙන්න මේ වෘත්ත චලිතයක යද්දී මේගොල්ලන්ගේ ප්‍රවේගය හැමතිස්සෙම මේ වෘත්තයට ස්පර්ශී දිශාවට යන්නේ. මෙහෙම ගත්තොත් මේ වෘත්ත චලිතයක යන වස්තු ප්‍රවේගයේ සෑම විටම මෙහෙම වෘත්තයට ස්පර්ශී දිශාවකට තියෙනවා. මෙහෙම ස්පර්ශී දිශාවට. වෘත්තයේ කේන්ද්‍ර දෙසටවත් කොහෙටවත් නෙමෙයි තියෙන්නේ වෘත්තයේ ස්පර්ශ දිශාවට තියෙනවා. අපි හිතමු මෙයා මෙන්න මේ P1 වල ඉඳන් θ කෝණයක් ගිහිල්ලා P2 වලට ආවා. හරිද? P2 වලට ආවා. නෑ අපි මේ ටික කොටස ලබන සතියේ කරමු. අපි දැනට දල අයිඩියක් ගමු මේක. දල අයිඩියක් ගමු මේක පිහිටීම ගැන කතා කරන්න ටික අපි ලබන සතියේ කරමු. දැනට අපි සරල අනුවර්තී චලිතයක තියෙන අනිත් රාශීන් වලින් අදට නතර කරමු. හරිද? එතකොට දැන් මේ තියෙන ලම්බ ප්‍රක්ෂේපණය ඉස්සෙල්ලා ඔයගලන්ට පෙන්වුවා මේක කොහොමද වෙන්නේ කියලා. මෙයා භ්‍රමණය වෙනවා මේ පැත්තට. මේ පැත්තට භ්‍රමණය වෙනවා. හරි.
ඒ වස්තුව ඔමේගා කෝණික ප්‍රවේගයෙන් භ්‍රමණය වෙනවා. ඔමේගා කෝණික ප්‍රවේගයෙන් මුළු චලිතයක යෙදෙනවා. ඔමේගා කෝණික ප්‍රවේගයෙන් මුළු චලිතයක භ්‍රමණය වෙනවා. එතකොට එයාට අදාළ ලම්බ ප්‍රක්ෂේපණයේ චලිතය ලම්බ ප්‍රක්ෂේපණයේ චලිතය ගත්තාම ඔයගලන්ට නම් ওই රවුන්ඩ් ටික පෑනෙන් ඇදලා මේවා පැන්සලෙන් හදන්න. එතකොට පැහැදිලිව පේන්නේ ලස්සනට. හරිද? දැන් චුට්ට ප්‍රායෝගිකව හිතලා බලන්න. ප්‍රායෝගික නෙමෙයි. ප්‍රායෝගික හිතලා බලන්න කමන්නේ. මෙන්න මෙයා මේ භ්‍රමණය වෙද්දී හොඳට බලන්න මෙයාගේ ප්‍රවේගය වැඩිම වෙන්නේ මොන මොහොතේද කියලා. ප්‍රවේගය වැඩිම වෙන්නේ මොන මොහොතේද කියන එක චුට්ටක් හොඳට නිරීක්ෂණය කරලා බලන්න. මේ දෙකලරවල් දෙකේ දෙකලරට ගිහිල්ලා ප්‍රවේගය බිඳුව වෙලා යාගේ දිශාව මාරු වෙනවා. හොඳට බලන්න ප්‍රවේගය වැඩිම කොතනද? අපේ සමතුලිත පිහිටීම තමයි කියන්නේ ප්‍රවේගය වැඩිම වෙන්නේ අපේ සරලානුක තුල. අපේ වෘත්ත චලිතයට අදාළ සරල අනුවර්ති චලිතයේ ප්‍රවේගය වැඩිම වෙන්නේ සමතුලිත පිහිටීමෙන්. හොඳට බලන්න පේනවද? හොඳ නිරීක්ෂණය නෑ මෙතන. ප්‍රවේගය වැඩිම වෙන්නේ සමතුලිත පිහිටීම. ඊට පස්සේ දාගන්න වාක්‍යයක් මෙහෙම. දාගන්න වාක්‍යයක් මෙහෙම. සෑම වෘත්ත චලිතයකට අදාළවම සෑම වෘත්ත චලිතයකම දිශාවක් ඔස්සේ සලකන ලද ලම්බ ප්‍රක්ෂේපණය සෑම වෘත්ත චලිතයකටම දිශාවක් ඔස්සේ සලකන ලද ලම්බ ප්‍රක්ෂේපණය සරල අනුවර්තීය චලිතයක් වේ. සරල අනුවර්තීය චලිතයක් වේ. සරල අනුවර්තීය චලිතයක් වේ. සරල අනුවර්තීය චලිතයක් වේ. ඒ අනුව ඊළඟ රූලේ ඒ අනුව සෑම සරල අනුවර්තීය චලිතයකට අදාළවම සෑම සරල අනුවර්තීය චලිතයකට අදාළවම සෑම සරල අනුවර්තීය චලිතයකට අදාළවම වෘත්ත චලිතයක්ද පැවතිය යුතුය. වෘත්ත චලිතයක්ද පැවතිය යුතුය.
වෘත චලිතයක්ද පැවතිය යුතුයි. වෘත චලිතයක්ද පැවතිය යුතුයි. වෘත චලිතයක්ද පැවතිය යුතුයි. ඒ සමානයි ඍණ ඔමේගා වර්ගයේ x. ඒ සමානයි ඍණ ඔමේගා වර්ගයයි x යන ලාක්ෂණික සමීකරණයේ ඔමේගා යනු සරල අනුවර්තීය චලිතයට අදාළ වෘත්ත චලිතයේ සරල අනුවර්තීය චලිතයට අදාළ වෘත්ත චලිතයේ කෝණික ප්‍රවේගයයි. කෝණික ප්‍රවේගයයි. කෝණික ප්‍රවේගයයි. කෝණික ප්‍රවේගයයි. කෝණික ප්‍රවේගය කියලා දාලා ටක් ගාලා මේ රූපය අඳගන්න. මේක අඳගන්න. ඊට පස්සේ අටුවෙන් ලියා ගන්න සරල අනුවර්ති චලිතයක ආවර්ත කාලය. ඊළඟට ලියා ගන්න සරල අනුවර්ති චලිතයක ආවර්ත කාලය. ඒ කියන්නේ දැන් සරල අනුවර්ති චලිතයක් ගත්තාම අපි දන්නවා එයා මොකක් හරි සලකන ලද පොයින්ට් එකක ඉඳලා මෙහෙම ගිහින් මෙහෙම එනවනේ. එයා මෙහෙම දෝලණය වෙනවනේ. දෝලණය වෙනවා කියන්නේ එයාගේ සරල අනුවර්ති චලිතය සම්පූර්ණ කරලා එක සම්පූර්ණ දෝලනයක් ගත වෙන කාලය එක සම්පූර්ණ දෝලනයක් වෙන්න ගත වෙන කාලය තමයි ආවර්ත කාලය කියලා කියන්නේ. හරිද? එක සම්පූර්ණ දෝලනයකට ගත වෙන කාලය තමයි ආවර්ත කාලය කියලා කියන්නේ. එක සම්පූර්ණ දෝලනයකට ගත වෙන කාලය තමයි ආවර්ත කාලය කියලා කියන්නේ. දාගන්න ඕනේ චූටි මාතෘකා අනුමාත්‍රකයේ සරල අනුවර්ති චලිතයක ආවර්ත කාලය. ආවර්ත කාලය. දෙවෙනි චූටි වාක්‍යයක් මෙහෙම දෝලනයේ යම් දෝලන පිහිටීමක සිට යම් දෝලන පිහිටීමක සිට යම් දෝලන පිහිටීමක සිට දෝලන පිහිටීමක සිට එම දිශාවටම යම් දෝලන පිහිටීමක සිට නැවත එම පිහිටීමටම සහ එම දිශාවටම නැවත එම පිහිටීමටම හා එම දිශාවටම නැවත එම පිහිටීමටම හා එම දිශාවටම. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි ඔරලෝසු බට්ටයක් ගත්තොත් මේ බට්ටා මෙහෙම පැත්තට ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම එනවානේ. එතකොට මෙන්න මේ මොහොතේදී එයාගේ දිශාව මෙන්න මේක. ප්‍රවේග දිශාව මේක.
මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ ප්‍රයෝග දිශාව මාරු වෙනවා. මාරුලා ආයෙ ප්‍රයෝග දිශාව මෙන්න මෙහෙට එනවා. දැන් ඒතර හොඳට බලන්න මෙන්න මේ මොහොතේයි එයාගේ පිහිටීම සහ ප්‍රයෝග දිශාව දෙකම එකයි. එතකොට ආවර්ත කාලයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම යම් පිහිටීමක ඉඳලා නැවත ඒ පිහිටීමට සරසම පිහිටීමකට එන්න. ඒ කියන්නේ ප්‍රවේගයයි පිහිටීමයි ඒ තිබ්බ පිහිටීමට සර්ව සම පිහිටීමකට එන්න ගත වන කාලයට අපි කියනවා ආවර්ත කාලය කියලා. යම් දෝලනයක යම් පිහිටීමක සිට නැවත එම පිහිටීමට සමාන පිහිටීමකට පැමිණීමට ගතවන කාලය ආවර්ත කාලය ලෙස හැඳින්වේ. ගතවන කාලය ආවර්ත කාලය ලෙස හැඳින්වේ. දැන් එතකොට හොඳට බලන්න මේ දෝලනයක ආවර්ත කාලයක් කියලා කියන්නේ මේ දෝලනයක ආවර්ත කාලය කියලා කියන්නේ අපේ වෘත්ත චලිතයේ එක වටයක් යන්න ගත වුණ කාලය. අපේ වෘත්ත චලිතයේ එක වටයක් යන්න ගත වුණ කාලය තමයි චලිතයක ආවර්ත කාලය කියලා කියන්නේ. හොඳට බලන්න. ඔන්න මෙයා දැන් මේ මධ්‍ය පිහිටීමේ ඉන්නේ. හරිද? මෙයා මේ පැත්තට යනවා. ගිහිල්ලා මෙතනින් පෙන්නනවා මේකෙන්. මෙන්න මෙයා මෙහෙම යනවා. ඔන්න මේ පල්ලෙහා ඉන්නේ දැන් මේ. පල්ලෙහා ඉඳලා ඔන්න මෙයා වෘත්ත චලිතේ යන්න පටන් ගන්නවා. ප්‍රයෝගයේ තියෙන වම් පැත්තට. ඔන්න ප්‍රයෝගයේ දිශාව මාරු වුණා. ඔන්න ප්‍රයෝගයේ තියෙන දකුණු පැත්තට. මෙහෙම එනවා. ප්‍රයෝගය වැඩි වුණා. ප්‍රයෝගය උඩට. මෙහෙම ගිහලා ඔන්න නතර වුණා. ආපහු හැරුණා. ඔන්න දැන් මුල හිටිය තත්ත්වවලට සාරව සමයි. පිහිටීම එකයි ප්‍රවේග දිශාවත් එකයි. ඔන්න ආයි යනවා. ඔන්න මුල හිටිය තත්ත්වවලට සාරව සමයි. ඒ කියන්නේ අපේ මේ එක දෝලනයක් සම්පූර්ණ වෙන්නේ දෝලනයට අදාළ වෘත්ත චලිතය එක වටයක් සම්පූර්ණ කළාම. හරිද? එතකොට දෝලනයට අදාළ එක දෝලනයක් සම්පූර්ණ වෙන්නේ ඊට අදාළ වෘත්ත චලිතය වටයක් සම්පූර්ණ කරාම. මෙන්න මේ එක දෝලනයකට යන්න ගත වන කාලය අපේ මේ වෘත්ත චලිතයට එක වටයක් යන්න ගත වන කාලයට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? θ සමානයි ඔමේගා t 2π සමානයි ඔමේගා වාරයක් t. එතකොට ආවර්ත කාලය t කියන්නේ 2π බෙදීම ඔමේගා. ටක් ගාලා මෙන්න මේක දාගන්න. මෙන්න මේක දාගන්න. හරිද? ඊට පස්සේ ලියා ගන්න චූටි වාක්‍යයක් දාගන්න මෙහෙම. පොඩි වාක්‍යයක් දාගන්න මෙහෙම. සරල අනුවර්ති චලිතයක දෝලන කාලය අනුව සරල අනුවර්ති චලිතයක දෝලන කාලය අනුව ඊට අදාළ වෘත්ත චලිතයට සම්පූර්ණ වටයක් ගමන් කිරීමට ගත වන කාලය වේ. ඊළඟට චූටි අනුමාත්‍රකාවක් දෝලන විස්තාරය. දෝලන විස්තාරය කියන්නේ දෝලන කේන්ද්‍රයේ ඉඳන් ඇති කරන උපරිම විස්ථාපනය. දෝලන විස්තාරය කියලා කියන්නේ දෝලන විස්තාරය. මේ සංකේතයක් දාගන්න. ආවර්ත කාලය කැපිටල් T. දෝලන විස්තාරය කැපිටල් A. ඒ කියන්නේ ඇම්ප්ලිටියුඩ්. දෝලන විස්තාරය කියලා කියන්නේ දෝලන කේන්ද්‍රයේ සිට ඇති කරන උපරිම විස්ථාපනය. දැන් එතකොට අපි ඒකට දාලා වෘත්ත චලිතය බලුවොත් ඔන්න මෙයා දැන් ඉන්නවා කේන්ද්‍රය. දැන් මේ කේන්ද්‍රයේ ඉන්නේ දෝලන කේන්ද්‍රයේ ඉන්නේ.
දෝලන කේන්ද්‍රී ඇති කරන උපරිම විස්ථාපනය අපි මේ වෘද්ධ චලිතයේ අරයට සමානයි නේද? දෝලන කේන්ද්‍රී ඇති කරන උපරිම විස්ථාපනය අපේ වෘද්ධ චලිතයේ අරයට සමානයි. වෘද්ධ චලිතයේ අරයට සමානයි. ඊට පස්සේ යටින් ආයි වාක්‍යයක් දාගන්න මෙහෙම. දෝලන විස්තාරය සරල අනුවර්තී චලිතයට අදාළ වෘත්ත චලිතයේ අරයට සමාන වේ. සරල අනුවර්තී චලිතයට අදාළ වෘත්ත චලිතයේ අරයට සමාන වේ. අරයට සමාන වේ. ඊළඟට දෝලන සංඛ්‍යාතය. දෝලන සංඛ්‍යාතය සිම්පල් F. F කියන්නේ ෆ්‍රීකවෙන්සි කියන එක. දෝලන සංඛ්‍යාතය. දෝලන සංඛ්‍යාතය කියන්නේ තත්පරයකට ඇති කරන දෝලන ගණන. තත්පරයකට ඇති කරන දෝලන ගණන. තත්පරයකට ඇති කරන දෝලන ගණන. එතකොට අපි දන්නවා එක දෝලනයකට ගත වුණු එහෙම නැත්නම් t ආවර්ත කාලයකට ඇති කරන්නේ එක දෝලනයක් කියලා. එහෙනම් එක තත්පරයකට ඇති කරන දෝලන ගණන හොයන්න කරන්න තියෙන්නේ එකයට t සලකන එක. මේ තියෙන්නේ සංඛ්‍යාතය. එතකොට තත්පරයකට ඇති කරන දෝලන ගණන සමානයි එකයට. එහෙම නැත්නම් එක බෙදීම දෝලන කාලය ආවර්ත කාලය. දෝලන සංඛ්‍යාතය කියලා දාගන්න තත්පරයකට ඇති කරන දෝලන ගණන. මේක කොහොම දාන්න නැතුව මෙහෙම පියවර ඉදිරියට යන්කෝ. t කාලයක් තුල දෝලන ගණන සමානයි 1 s කාලයක් තුල දෝලන ගණන සමානයි 1ට t. එතකොට f සමානයි 1ට t. චුටි වාක්‍යයක් දාගන්න මෙහෙම. චුටි වාක්‍යයක් මේ ටික ලියාගෙන චුටි වාක්‍යයක් දාගන්න. තත්පරයකට සරල අනුවර්තී චලිතයක තත්පරයකට දෝලන ගණන ඊට අදාළ වෘත්ත චලිතයේ තත්පරයකට වට ගණනට සමාන වේ. ඊට අදාළ වෘත්ත චලිතයේ තත්පරයට වට ගණනට සමාන වේ. තත්පරයට වට ගණනට සමාන වේ. හරි. අදට එච්චරයි. මම දෝලන තරංග දිගටම මෙහෙම වීඩියෝස් ඉදිරි කන්ටිනියු කරගෙන යන්නම් මේ මාසේ. අපිට එක්සෑම් ඉවර වෙන්නේ 31 ඊට පස්සේ වැඩ ටික හරියටම ඉවර වෙද්දී තව සතියක් විතරයි. එතකොට මේ ඒ වෙනකන් මම දෝලන තරංග වීඩියෝස් විතර දාගෙන යන්න. මේක බලන්න අනිවාර්යෙන් බලලා තේරෙන්නේ නැති තැන මොනවද තියෙනවා නම් ගෲප් එකේ දාන්න මම පැහැදිලි කරලා වොයිස් මෙසේජ් එකක් දාන්න. හරි එහෙනම් හැමෝටම ස්තුතියි.